හායි යාළුවනේ කොහොමද ඔය කට්ටිය හැමෝටම අද මම ඔය කට්ටියට අරන් ඇවිල්ලා තියෙන්නේ අලුත් වීඩියෝ එකක්. මට මේ දවස්වල ඔය කට්ටියට වීඩියෝ අරන් එන්න බැරි වුණා මගේ වැඩ එක්ක. හරි මං අද ඔය කට්ටියට අරන් ඇවිල්ලා තියෙන්නේ බයිබිට් ගැන අලුත් වීඩියෝ එකක්. මේකේ ඉවෙන්ට් එක ගැන සමහර අය දන්නවත් ඇති නොදන්න ඇති. අවුලක් නෑ, අපි ඇප් එකට ගිහින් බලමු මොකද්ද මේ ඉවෙන්ට් එක කියලා. බයිබිට් ඇප් එක ඔන් කරපු ගමන් මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. අපි දැන් ගිහින් බලමු මම කිව්ව ඉවෙන්ට් එක තියෙන්නේ කොතනද කියලා. බයිබිට් ඇප් එකේ ටිකක් පල්ලෙහාට යනකොට ඔය කට්ටියට පේන්න ඇති ස්පොට් X කියලා වචනයක්. ස්පොට් X කියලා. අන්න ඒ වචනේ තියෙන පේලියේ ඇති බයිබිට් එකේ පසල් හට් කියලා අයිකන් එකක්. ඒ කියන්නේ අර පසල් අයිකන් එක තියෙන පසල් හට් කියලා අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න ඔය කට්ටිය. join now කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ඔය කට්ටියට උඩින්ම පෙන්නනවා නේද collect puzzle pieces කියලා. අන්න එතන කලින් තියෙන්නේ join now කියලා තමයි. ඒක ක්ලික් කරාට පස්සේ තමයි පෙන්නන්නේ collect puzzle pieces කියලා. පල්ලට ගියාට පස්සේ ඔය කට්ටියට පේනවා checking කියලා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටිය දවසකට අනිවාර්යෙන් check-in වෙන්න ඕනේ. ඒ check-in වුණාට පස්සේ තමයි අපිට free හම්බෙන්නේ pieces 3ක්. ඒ කියන්නේ අපේ ෆොටෝ එකේ pieces 3ක් හම්බ වෙනවා අපිට free. එතකොට මේ එක coin එකක් නෙමෙයි අපිට coin තව එක වර්ග දීලා තියෙනවා. ඒ coin වලටත් අපිට join now කියන බටන් එක ඔබලා එතනින් උඩ පෙන්නනවා register now කියලා. අන්න ඒ විදිහට එතනින් register වෙන්න ඕනේ. register වුණාට පස්සේ අපි මේ event එකට eligible වෙනවා. අන්න එහෙම තමයි අපි මේ එක coin එකකට register වෙන්නේ. කියන්නේ අපි event එකකට register වෙන්නේ. එහෙම register වුණාට පස්සේ ඔය කට්ටියට උතන my piece puzzle pieces කියලා එකක් පෙන්නනවා. යට පල්ලට ගියාට පස්සේ check-in එකට උඩින් එතන ඔය කට්ටියට පෙන්නනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක්. මෙන්න මේ ෆොටෝ එකේ පීසස් තමයි අපිට එකතු ගන්න තියෙන්නේ මෙතනින් check-in එක. එතකොට අපිට පුළුවන් මෙතනින් අපි විතරක් නෙමෙයි අපේ යාළුවොත් මේකට join කරගන්න. අපිට පුළුවන් අපේ යාළුවෝ එකතු කරගන්න. මම දැන් group එකක් හදලා තියෙනවා මගේ channel එක සම්බන්ධව. එතකොට මම මේ channel එකට මේ update ඔක්කොම දානවා කට්ටියට. ඔයාලට තියෙන්නේ මම දැන් description එකේ යටින් දානවා link එක. ඒකෙන් ගිහින් join වෙන්න. යාළුවොත් එක්කම එකතු වෙලා මේක කරන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට මං කියන්නේ මෙතන එකතු වෙනවා මේ ෆොටෝ එකේ එකම පින්තූරය. ඒ කියන්නේ දැන් මෙතන කොටු 9ක් තියෙනවානේ. එකම කොටු කෑලි අපිට සාමාන්‍යයෙන් දැන් ෆ්‍රී හම් වෙන තුන එකම කොටු තුනක් වෙන්නත් පුළුවන්. සමහර විට එකම කොටු දෙකක් වෙලා තව වෙන කොටුවක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් වැඩියෙන් තියෙන කොටු තව යාළුවෝ අතර ෂෙයා කරන්න. අපිට පුළුවන් තව වැඩියෙන් තියෙන කොටු යාළුවෝ අතර ෂෙයා කරන්න. අන්න එහෙම තමයි අපි මේ ඉවෙන්ට් එක ගොඩ දාගන්න ඕනේ. මොකද අපිට හම්බෙන්නේ ෆ්‍රී කොටු 3යි. අපි යාළුවොත් එක්ක එකතු වෙලා තව කොටු එකතු කරගන්න ඕනේ. එතකොට අපි කොහොමද මේ කොටු ෂෙයා කරන්නේ යාළුවෝ එක්ක? මේ යටින් ඔය කට්ටියට පෙන්නනවා නේද share pieces කියලා. අන්න ඒක ක්ලික් කරලා අපිට පුළුවන් මේවා යාළුවෝ අතර ෂෙයා කරන්න. දැන් ඔය කට්ටිය ටිකක් පල්ලට ගියාට පස්සේ පෙන්නනවා අපි මේ එක ඉවෙන්ට් එකකට join වෙනකොට අපිට කොච්චර ගාණක් හම්බ වෙනවද කියලා. මෙතන මේ WCT කියන coin එකෙන් තමයි මම ඉන්නේ. දැන් මේ coin 200ක් හම්බ වෙනවා කියලා කියනවා. අපි දැන් ගිහින් බලමු බයිබිට් ඇප් එකේ WCT කියන coin එකේ වටිනාකම කොච්චරද කියලා. අපිට ඒ coin 200ක් හම්බ වෙනවා කියන්නේ ඒ coin එක වටිනාකම අනුව අපිට කීයක් හම්බ වෙනවද කියලා අපි දැන් ගිහින් බලමු. හරි. මම ආවා WCT කියන coin එක. ඇවිල්ලා අපිට හම්බ වෙන coin ප්‍රමාණය මම මෙතන type කරා. type කරාට පස්සේ යටින් ඔය කට්ටියට පේනවා ඇති coin 85ක්. ඒ කියන්නේ ඩොලර් 85ක් අපිට හම්බ වෙනවා. ඩොලර් 85ක් කියන්නේ අද දව මේ කාලෙ හිටියේ කියන්නේ මේ දැන් යන ප්‍රයිස් එකත් එක්ක බැලුවොත් ඩොලර් 85ක් කියන්නේ රුපියල් 25457ක්. ඉතින් බලන්නකෝ අපි නිකන් ඉඳලා යාළුවොත් එක්ක එකතු වෙලා යාළුවන්ටත් 25000ක් හම්බෙලා අපිටත් 25000ක් හම්බෙලා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඉතින් මං කියන්නේ ඔය කට්ටිය මේ වගේ අවස්ථා මග අරගන්න එපා. මේවා හැමදාම තියෙන ඒවා කවදාකවත් නැති වෙන්නේ නැහැ. කියන්නේ තව අලුත් ඒවා අප්ඩේට් වෙවි ඉස්සරහට එනවා. අපි උනන්දුවෙන් කරන්න ඕන එක විතරයි තියෙන්නේ මෙතන. එතකොට තව coin තියෙනවා ඒ වගේ. දැන් අලුතින්ම ඇවිල්ලා තියෙනවා දවස් 27කට කලින් එකක්. ඒකේ ඩොලර්ස් එයාලා දෙනවා කියලා තියෙනවා 2,50,000. ඉතින් මේ ඉවෙන්ට් එකේ ඩේලි check-in එකක් තියෙනවා. හැබැයි මේක ඩේලි check-in වෙන්න බෑ. අපි ඩොලර් 5ක විතර ට්‍රේඩින් වොලියුම් එකක් හදලා තියෙනවා. ඩොලර් 5ක ට්‍රේඩින් වොලියුම් එකක් හදන්නේ අපි ඒ කියන coin එක ගාවට ගිහිල්ලා මාකට් දැන් සාමාන්‍ය ට්‍රේඩ් කරන්න දන්නවනේ ඔය කට්ටිය. අන්න ඒකට ගිහිල්ලා ඩොලර් 5ක් මෙතනින් පල්ලෙන් සිලෙක්ට් කරලා buy කරලා අනිත් පැත්තට මම ඔය කරනවා වගේ සේල් කරන්න තියෙනවා. එතකොට ඔයාලගේ ඩොලර් 5 නැති වෙන්නේ නැහැ. ඔයාලට ආපහු වෙනවා. අර ඉවෙන්ට් එකට එලිජිබල් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ යාලා ඩොලර් 5ක ට්‍රේඩින් වොලියුම් එකක් හදලා තියෙනවා. කියන්නේ ට්‍රේඩ් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකේ check-in වෙන්නේ දවල් ඉවෙන්ට් එකට.
එතකොට දැන් මේ ඉවෙන්ට් එකේ අර වගේ වෙන පින්තූරයක් තියෙන මේ අලිත් ඉවෙන්ට් එකේ අන්නේ පීසස් 9 පුරවන්න තියෙන්නේ. එතකොට ඒ ඉවෙන්ට් එකේ අපිට සාමාන්‍යයෙන් පෙන්නනවා ටිකක් පල්ලට ගියාට පස්සේ ඩොලර් 100ක් හම්බ වෙනවා කියලා පෙන්නනවා. ඩොලර් 100ක් අපිට හම්බ වෙනවා කියලා පෙන්නනවා මේ කොටු 9 පිරෙවුවා. ඉතින් කොටු 9 පුරවන්න එච්චර අමාරු නෑ. මම දැන් ගෲප් එකක් හදලා ඔය කට්ටිය ඒ ගෲප් එකට ඇඩ් වෙන්න. මම මේ හදන ගෲප් එකට ඒ ඇඩ් වෙලා යාළුවොත් එක්ක එකතු වෙලා මේ පීසස් ටික ෂෙයා කරගෙන කරන්න තියෙන්නේ. ඒ වගේම ඔය කට්ටිය මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම මේ වගේ event ගැන හැම වෙලාවෙම update ගේනවා ඔය කට්ටියට. මේක ඉතින් අපිට pieces 9ක් එකතු කරන්න තියෙන්නේ. මම වලට කලින් කීවා වගේම මේකෙත් pieces 9 එකතු කරන්න තියෙන්නේ. මේ 9 අපිට free 3ක් හම් වෙනවා. දවස් 10ක ඇතුළත log වුණොත් ඒ log වෙලා විතරක් බෑ. අතනින් check in කියන බටන් එක click කරලා අපි ඒක check in වෙන්න ඕනේ. දවස් 10 එක දිගට. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ පින්තූරේ කොටු 9 එකතු කරන්න තියෙන්නේ. මම ඔයාලට කලිනුත් කීවා මේ කොටු සාමාන්‍යයෙන් එක එකනාට එක එක විදිහක් මේ සමහරට එක්කෙනෙක්ට කොටු 3ම වෙන වෙන කොටු 3ක් හම් වෙනවා. සමහර එක්කෙනෙක්ට එකම කොටු හම් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම හම්බුනහම තමයි අපි ෂෙයා කරගන්නේ. එතකොට ෂෙයා කරන්න තියෙන්නේ මම අර යටින් ඔයාලට පේනවා මේ ෆොටෝ එක යටින් ෂෙයා පීසස් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් ෂෙයා කරන්න ඕනේ පීසස් එක ටික් එකක් දාන්න තියෙන්නේ. එතන ටික් එක දාලා ෂෙයා පීසස් කියන එක ආයෙ ක්ලික් කරපු ගමන් අපිට එනවා ටයිප් කරන්න අපේ යාළුවාගේ ID එක. ඒ කියන්නේ බයිබිට් එකේ ID එක ටයිප් කරන්න එනවා. ඔයාලා දන්නවනේ බයිබිට් එකේ ID එක ගන්න කොහොමද කියලා. අන්න ඒ විදිහට ගිහින් ගන්න. බයිබිට් එකේ හෝම් එකට ගිහිල්ලා හෝම් එකේ උඩ එනවා අපේ ප්‍රොෆයිල් අයිකන් එක. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියට ඔයාලගේ නමත් එක්ක යටින් පොඩි අංක වගේක් තියෙනවා UID කියලා. ඒ කියන්නේ user ID කියලා. අන්න ඒක ක්ලික් කරලා ඔයාලට ඒක කොපි කරලා යාළුවට යවන්න පුළුවන්. එතකොට එහෙම තමයි අපි පීසස් එක ෂෙයා කරන්නේ. ඒ වගේම තව ඉතින් අලුතින් බයිබිට් එකට ජොයින් වෙනවා නම් මම ඒක link එක පල්ලේ description එකේ දාලා තියෙනවා. අලුතින් ජොයින් වෙන අයට අලුත් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මුදල් ෆ්‍රී හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර්ස් ෆ්‍රී හොයන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ තියෙන ඉවෙන්ට් එක token flash event එක. ඒක ගැන මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. එතකොට ඔය කට්ටියට දැන් තේරෙනවා ඇති අපිට නිකන් ඉඳලා කියන්නේ ඇත්තටම අපි ළඟ අපේ 7-5ක් තියෙන්න ඕනෙත් නෑ. දැන් මේ ඉවෙන්ට් එක ගත්තත් මේක දැන් මේ අලුත් නීතියක් දීලා තියෙන්නේ ඩොලර් 5 ට්‍රේඩින් වලින් මේක තියෙන එක. ඉස්සර නම් එහෙමත් නෑ නිකන් ජොයින් වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ දැන් අලුතින් එන ඉවෙන්ට් සාමාන්‍යයෙන් නිකන් ෆ්‍රී ජොයින් වෙලා කරන්නේ ඒවත් ඉස්සරහට එනවා. මම ඒව ගැනත් ඔයාලට අප්ඩේට් කියන්නම්. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මගේ group එකට join වෙන්න. මගේ group එකේ ඔයාලට තියෙන e-money සම්බන්ධ ගැටලු ඔක්කොම අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සාකච්ඡා කරනවා කියන්නේ ඔයාලට තියෙන ගැටලු දාන්න message එකක් group එකේ. එතකොට මම ඒකට reply එකක් දාන්නම්. සාමාන්‍යයෙන් group වල join වෙනවාම ඔයාලා දැනගන්න group වලත් හොරු ඉන්නවා. ඒ උන්ට අහු වෙන්නේ නැති වෙන්න මගේ original number එකකින් මම දාන message විතරක් ඔයාලා බලන්න. අනිත් අය ඒවා inbox යන්නේ ඒවා කරන්න එපා. ගිහින් සල්ලි නැති කරගන්නත් එපා ඔයාලා. මොකද හැමතැනම හොරු ඉන්නේ. ඒ හින්දා පරිස්සමෙන් මාත් එක්ක එකතු වෙලා ගේමක් ගහමු. channel එක subscribe කරලා තියාගන්න. මං හිතනවා කට්ටිය අද වීඩියෝ එක ගොඩක් හොඳට තේරෙන්න ඇති වගේම කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔය කට්ටිය හැමෝටම සුබ දවසක්.